Yang biria. Kan juga naik kan. Dan bu. Dan. Ika mana ya? Hari itu. Dok, ini produk ini 1, 2, 3, 4. Dok, precis. Me produk ini. hari lamanya හිතන විදිහට ඔයාලා කියන්න ඕන මට වැඩිපුරම හොඳට හදන්න පුළුවන් කෑම මොකක්ද කියලා අනේකට කමෙන්ට් එකක් ඔයාලා දාන්න මං කියන්න එපා hello guys ඔන්න අද අපි ගියා big taste බිරියානි රෙස්ටුරන්ට් එකට නේද? ඉතින් අද අපි මොනවද ගත්තේ කියලා කියන්න කලින් අපි අනිවාර්යෙන් මේක මතක් කරගන්න. අපි කිව්වනේ අපිට කඩයක් හරි මොන හරි කිව්වොත් ඔයාලගේ කමෙන්ට් එක අපි කියන නමත් එක කියලා නේද? හරි. ඔන්න ඉතින් අපිට මේ කෑම එක ගේන්න කියලා කිව්වේ දිලුෂාන් කියන කෙනා තමයි අපිට මේක කියලා දෙන මැසේජ් එකක් දාලා මල්ලි මේක අනිවාර්යෙන් try කරන්න. Mount Lavinia Big Taste Biryani Shop මේ shop එකේ ඊළඟ වීඩියෝ එක කරන්න මාරම රස කෑම තියෙනවා fried rice and biryani. ඉතින් ඔන්න දිලුෂ ඔයා කියපු විදිහටම අපි rice එකයි biryani එකයි මේ Big Taste biryani restaurant එකෙන් අරගෙන ආවා. ඉතින් කෙලක් දිනවා සුවඳයි. එතන හරි අමුතු වේතන නේද? ඊට අමතරව අපි දැන් කෑම ගැන විස්තර කරමු කියන්න බලන්න. මේ ඊට අමතරව අපිට දෙනවා barbecue chicken එකක් නේද? barbecue chicken කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ barbecue chicken biryani කියලා තමයි ඉබ්බකෝ බිල් එක. ඔව් barbecue chicken එකක් යාලා දෙනවා. ඊළඟට ඒකව වෙනමද ගත්තේ? නෑ දෙකම කියන්නේ දෙකක් ගත්තේ fried rice එකයි. ඉතින් barbecue biryani barbecue fried rice. barbecue fried rice. හරි. මේක සාමාන්‍යයෙන් එක්කෙනෙක්ට කන්න පුළුවන් පෝෂන් එකක් තමයි තියෙන්නේ. barbecue biryani එක රුපියල් 1200යි. barbecue fried rice එක 1100යි. එතකොට දෙකටම ගිහින් තියෙනවා 2300යි. ඉතින් මේක අපි ගත්තේ කොහෙද කියලාද? මේ කොහෙද තියෙන්නේ? Mount Lavinia එක. Mount Lavinia Gold Road. Gold Road. ඉතින් මේක දෙන මේ barbecue biryani එක දෙන barbecue chicken එක නේද? Yes. ඒකයි barbecue biryani එක සහ barbecue rice. මේකේ ගහලා දෙනවා Pakistani food in Sri Lanka නේ. Pakistani food එක. ඔව් මම හිතන්නේ පාකිස්තානයේ මම මොකද්ද කියලා. නිකන් අමුතු විදියට ගන්න. Pakistani ක්‍රමයට හරියට අමතරව අපිට දීලා තියෙනවා මේ ලුණු සම්බල් එකක් වගේ. ළමයි මේ ලුණු කපලා දෙන්නේ සම්බල් නේ. ලුණු කපලා තියෙනවා. රයිට් එක වෙනුවට එහෙම සීන් එක. ඊළඟට මේ මම හිතන්නේ සෝස් එකක්. මේක සෝස් එකක්. මේ දෙකම සෝස් එකක්. මේ දෙකම රයිස් එකටයි බිරියානි එකට. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ඉතින් thank you දිලුෂ අපිට දුන්න කමෙන්ට් එකට. ඉතින් ඔයාලට මෙතනින් අපි දානවා එයා දාපු අපිට දාපු කමෙන්ට් එක. ඉතින් thank you. ඉතින් මේ වගේ ඔයාලා දැන් world food challenge කරන්න තියෙන හැම එකක්ම නේද? අපි හැම වීඩියෝ එකක්ම කරනවා දාන හැම කමෙන්ට් එකක්ම අපි කොයි මොහොතේ හරි ගේනවා. ගේනවා. දැන් මේ මම හිතන්නේ අපි මෙහෙම කර first වීඩියෝ එකද කොහෙද නේද? කියලා දිගටම කියන්නේ ඉතින් දැන් අනිවාර්යෙන් ගොඩක් කමෙන්ට් තව තියෙනවා අරක ගිය පාරකේ තියෙනම bird food challenge එතකොට මේ කරා වගේ අනිත් ඒවත් ඔයාලා කරන දාන හැම කමෙන්ට් එකකටම තව chops එකෙන් කරන්න කියලා තියෙනවා අනිවාර්යෙන් ඉස්සරහට බලන්න ඔයාලා හිතපු නැති විදිහට ඔයගොල්ලෝ දාන කමෙන්ට් වලට අපි වීඩියෝ එක ගේනවා. ඉතින් අපි තව ඊළඟට අපි අමතරව කික් කෝල් එකක් ගත්තා. ඊට පස්සේ හරි ඉතින් මම ෆෝන් එකෙන් ඔයාගේ දිහා බලන් ඉන්නේ. හරි එහෙනම් අපි පටන් ගමු නේද මේක මොනවද තියෙන්නේ කියලා බලමු. මුලින්ම මෙහෙම පොඩ්ඩයි. අපි මුලින්ම රයිස් එක කමු. රයිස් එක? ඔව්. බිරියානි එක. ආනේ රයිස් එක. බිරියානි. ආනේ. අර එහෙනම් මෙහෙම කරමු. අපි පොඩි ගේම් එකක් තියලා බලමු කාටද ඔයා මොකද කියන්නේ? බිරියානි. බිරියානි. රයිස් එක බලමු කාටද කාගේද මුලින්ම කන්න පුළුවන් හරියට. ඔයා ගේම් අපි හෑන්ඩ් ක්‍රිකට් ගහමු. rock paper scissors. ඔව් ඉතින් හෑන්ඩ් ක්‍රිකට් කියන්නේ හරි එන්න. හරි එන්න. හෑන්ඩ් ක්‍රිකට් හරි. අනේ එන්නකෝ. එකපාරයි හරි ඉතින්
ඉන්න පොඩ්ඩක් ඉන්න 1 2 3 4 rock paper scissors මේ පොඩ්ඩක් ඉන්න shoot කියලා කියන්න ඕනේ shoot rock paper scissors shoot කියලා තමයි දාන්න ඕනේ තේරුණාද මේ ළමයි කො 1 2 3 4 rock paper scissors මොකක්ද නේ ඒව shoot පගුල්ල ඕනේ හරි ළමයි ගඩිලියම් මත රයිස් එක තාම මුලින්ම ගන්න සාමාන්‍යයෙන් මම තමා මොන ගේම් එකවා දිනන්න ඕන පිළිගන්න පැටි ඔයා මොන්ගේ චූටි මැනික මං චූටි දානේ ඔයා තමයි චූටි හරි අපි එහෙනම් මුලින්ම රයිස් එක try කරමු මේක බිරියානිද මං හිතන්නේ බිරියානි එක හැබැයි හොඳ පැකින් එකක් තියෙනවා සුපිරියක් සුද්දා මුළු කඩේම නිකන් දුමින් වැහිලා තියෙන්නේ ඔව් හරි අපි ලන්ච් ෂීට් එකක් දාගෙන මුලින්ම පටන් ගමු දානි රයිස් එක නෑ බාබකියු රයිස් එක සෝරි මම සෝරි මොකද කිව්වේ බිරියානි රයිස් එක කියලා බිරියානි රයිස් නැද්ද ටොට්ට ඩාම් වෙනවා ඩූම් වෙනවා ළමයි මේ ආකාරයෙන් අපි මේක එලා ගන්නවා අපි මේ ලුණු කැලි ටිකයි ඒක බිරියානි ඔව් එක සෝස් එකක් ගන්නවා රයිස් එකට රයිස් එකට සෝස් නෑ ඒක රසයි එක දෙකක් දෙන්නේ නෑ නැත්නම් එයාලා ඔන්න ඔහොමයි වැඩේ පටන් ගන්න හොඳ පැකින් එකක් තියෙනවා මේක මේ විදිහට තමයි ඒක ඉස්සරහා තියෙන්නේ මම දැන් බාබකියු දෙකම එකට දාලා තියෙනවා බාබකියු දෙකම එකට දාලා තියෙනවා ඔව් හරි සුගන්ධයි හරි අපි දැන් මේක හදාගමු නයිස් නෝම තමයි තියෙන්නේ අපි ඔයගොල්ලෝ ක්ලෝස් අප් ලුක් එකක් දෙන්න මේ ගාන චුට්ටක් වැඩි එක්කෙනෙක්ට 100ක් බලමුද රහ බලමුනේ මේක තමයි පෝෂන් මේක 1000 කීයද 1100යි බාස්මති රයිස් එක තියෙන්නේ පැකින් එක හොඳයි සුවඳත් හොඳයි හැමදෙන්නම දාන්න බෑ ඔයාලට ඕන පැත්තට දාගන්න පිටියක් අර හැමදැනටම දාන්න එපා කිව්වා. ඔයාට ඉතින් ආදරේ හින්දා දැම්මේ. මං එපා කිව්වම දානවා. කමන්නේ. හරි කොකාකෝලා එක අපි බලමු. පේන්නේ නැහැ රයිස් එක. වැටේ. මේ විදිහට තමයි රයිස් එක නම් තියෙන්නේ. අපි බාබකියු එක කන බිරියානි පැත්තකද මේකත්. දෙකක් දීලා ඉතින් බලන්න යන්න. මේ ළමයි මේක ඇතුලේ තියෙන. දෙකක් දීලා එවන ඉන්නේ. ඔව් මෙන්න මේ විදිහට තමයි බාබකියු දෙකටම දෙන්නේ. පේන්නේ. මරුවා. ඒ වෙලෙම දාලා දෙන්නේ. ඔව්. හරි අපි එන එකක් දාගමු රයිස් එකට. ඔව් ගන්න රයිස් එක. අපි දෙන්න ක්ලෝස් අප් ලුක් එක ගන්න මේකේ. සුද්දා බඩ ඇදගන්න බඩගිනි කරලා දෙන්නේ නම් කමු හරි 1 2 3 බලන්න බාබකියු එක ගාන වැඩි යන්න බෑ බාබිකියු චිකන් එක ගන්න දෙන්නේ මෙහෙමයි රසයි ගාන වැඩි ගන්න බෑ ඉතින් හරි ගමන් හරි ඉන්න කෑවේ නෑ තාම right. සිතාරුම රහයි. මේ කඩේ ඇතුළට අනවරම පේන්නේ බාබකියු දානනේ. අපේ ඩිටෙන් කඩේ දාමු. ඒක ගහන් පේන්නේ නිකන් බාබකියු තියෙන කඩ බාබකියු චිකන් දෙන්න විතරක් දෙන කඩයක් වගේ නේ.
ඔයගොල්ලෝ දිගටම අපිට යන්න ඕන දැන් දාන්න. දිලුෂන් ප්‍රයිස් වල අපි try කරලා ඒක නම් සුපිරි නේ. ප්‍රයිස් එක වලින් බිරියානි එක සුපිරි ඇති නේ. දිලුෂාගේ දැම්මා වගේ අනිත් පැත්ත දාන්න. मैं रोशन का पेन पर अरे नहीं चिकन එක නම් ඊළඟට තියාගන්න පුළුවන්. මොන නෑමෝද? මම ඉතින් අර ගාන පාඩුයි කියලා කියන්න බෑ මම මෙච්චර ලොකු චිකන් එකකුත් දෙන හින්දා නේ. බයි බලන්න. ගල්කිස්ස ජන්සන් ගේම වගේ තමයි තියෙන්නේ. අනිවාර්යෙන් try කරන්න. ඒකේ ශනිකෙන් සෙනග පිරෙනවා. ඇතුලේ දුම ළමයි එයාගේ බාබකියු දාන එළියෙන් පේන්නේ. කොහොමද කෑම? කොහොමද කෑම? අති විශිෂ්ටයි සර්. කොහොමද කෑම? අති විශිෂ්ටයි සර්. මේකට ගම් පොඩ්ඩක්. බත් හැලෙයි වගේ නේ. තමයි මස් එකේ තියෙන අර එකේ ටේස්ට් එක හිමවුනේ. බත් හැලෙයි වගේ නේ. මේකේ බාබකියු නිකනුත් දෙනවත් දන්නේ නැහැ බාබකියු චිකන්. ළමයි කන්නේ හිමක් ගන්න රසයි. හොඳයි. मैं बिरयानी का आगे मैं ऐसे लगी हूँ जो वाली जो राइस खाऊंगा बस थैले ना वगैरह ने किक कोला बनने वाला गाड़ी दाम बोलना होंगे ने अबे कोका कोला डी किक कोला आता है ना हैं नास्टिक मैं और बीम वाला रिव्यू में अब देना सुनता कोच्चे कौन दी थी गम्मत तो है अंतर बड़ा है अब तक का हमारे पास यात्रा में रहा है हाय मैं हंदा मासे इतना मांगी लगा टप किया गया बोला मैं वीडियो का भी साथी गाना खाली करब गन्ने में वीडियो එකෙන් දැහැට දානවා කියන්නේ ඉරිද දානවා කියන අපි සෙන්සර් වල වීඩියෝ එක කරන්නේ සතියේ එකයි සතියේ එකයි කියන ඉතින් අපි දැන් ගොඩක් බිසි සති දවස් බහෙම නෑ මම දැන් වීඩියෝ දෙක තුනක් සතියේ කරගන්න පුළුවන් වුණාට ඔබ නනුතා බිසි හින්දා
ඉතින් චුට්ටක් ඉතින් සතිය අන්තිම තමයි අපි මේ වීඩියෝ කරන්නේ. ඉතින් ඔයාලට හිමීට තමයි හින්දා අපි ඔයාලගේ කමෙන්ට් වලට දාලා තියෙන විදිහට අපි ඒවට අනුව මොකද මේ අත්වැඩ මාත්වැඩ ඒ හින්දා අත ගන්න සුද්දා නෑ මම මේ බඩ අත ගන්න තම නෑ ඉතින් මේ ඒ ටික ගන්න බෑ අර ටික ගන්න දෙදියා ගන්න ඕනේ. අම්මා කියලා තින්නේ බත් 60ක්වත් අහක දාන්න එපා කියලා. ඔව්. අහක දාන්නේ නෑ. නෑ කන්න කියනවා. පොඩි වාහන සද්ද ඇහි ඉතින් ගණන් ගන්න එපා. නේද? නේද? අම්මා අස්සදුවර. දැන් අපි ඉක්මනට මේක අස්කරගෙන පිළියහනිකට එන්න. අස්කරන දෙන්න. ඇයි? මේකටම දාමු. මෙහෙමම ආ ආයෙනම් මොහොම ඉන්නම අපි හිම දාන්න. මම දන්නේ මම කියන්නේ වැඩේ කියන්නේ මං හිතුවේ රයිත කියන. මේකේ ලූම් බෑ. ඔක රයිතන මේක සුමන. මේ දැන් නිකන් කණිපාරක දාන්නක් ගාලා බඩේ වෙලින්න කලින්. ඔය බඩ දෙන්නා නේද? ඔව් මගේ ආලා. මාස්ටර් හයි. රයිස් උරයි. රයිස් එකේ ලොකුවටම ගොඩක්ම අවධානය වෙනස් වෙන්නේ මේ බාබකියු චිකන් එකත් එක්ක. තේරුණා? තේරුණා. දාන්න. අට දාන්න. ඔක කන්නේ පාරක දාන්න. ඔක කන්නේ පාරක දාන්න. මෙන්නකෝ. මට බඩ පිරුණොත් එහෙම ඉතින් නිකන් ඉඳි බඩ පිරනවාද? අනේ දාන්නකෝ. කෙන්දිරියා. කන්න ජීවන එක. දාන්නකෝ. දාන්න. අරක ගන්නකෝ. ඊළඟට බිරියානි. sorry. බලමු ළමයි බිරියානි එක. බිරියානි කීයද කිව්වේ? 1200 නේ? 200ද? නෑ. yes. මගේ මතකයේ වැරදින්නේ නැහැ සුදුමනික. මේගොල්ලෝ බිරියානි දෙන්නේ කල්දේරමේ ලොකු කල්දේරමේ. නෑ බිරියානි එක තමයි මේ දෙන්නේ. ක්ලෝස් අප් ලුක් එක ලෑස්ති කරගන්න. අර මාස් කට් එකත් අයෙක් න ලස්සන ක්ලෝස් අප් එකක් ගන්න. පැකින් නියමයි. පැකින් නියමයි. අන්න කරදුමුගු තියෙනවා. අද නම් කරදුමුගු දැන් ළමයි ගොඩක් අය කියලා තිබ්බ කරදුමුගු. මං කණේ ඉතින් එක් කණේට ඉන්න තමයි ඔයාලා මේ මොනවද ඉල්ලුවේ කිව්වේ? ගැස්සිලා ගියානේ. නෑ ඉඳලා කිව්වනේ මේ ඉල්ලුවේ. මොනවද මේ වර්ඩ් ෆුඩ් චැලෙන්ජ්. අනිවාර්යෙන් ගේන්න හොඳේ. මම අපි අන්තිම එකක් දාගන්නවා. ඉතින් මේ විදිහට දාලා පොඩි දාගන්නවා නේද ලොමියා? පොඩි දාමු නේද? ඉස්සෙල්ලා ක්ලෝස් අප් එකක් අරන් ඉන්න. හරි මේ මාස් කෑල්ල මේකට දාමුනේ. හරි අස් කරන්න බෑ නැත්තම් පොස් අපිට ළමයිට අපිරිතෙත් දන්නේ නැත්තම් ඒක අපි මොකක්ද අන්තිමට මේ විගිනා වීඩියෝ බලන්න හොටෙල් මොකද ටෙල් ඩි ප්ලාසා නේද? ඔව් ඔව්. ඒකේ බලන්න මේ සුසුකි. ඒකේ බලන ළමයි මේ ඒකේ බලන ළමයි ඔයාලා ළමයි අම්මා කියන අහන්න.
නෑ අපිට මේ මොකක්ද ඒකේ අපි මේ ක්ලෝස් අප් වීඩියෝ එකක් ගත්තා ඒක දාන්න බැරුගේ. ඒකද ශාම ෆුඩ් එකේද? මතක නෑනේ. චාම නෑ අරක තමයි. අපි මයියෝ පස්සේ මතකුනේ ඒක මගේ එකෙන් ගත්තේ මගේ ෆෝන් එකෙන් ගත්ත හින්දා මේ දාන්න බැරුව ගියා. කමන්න නම් කන්නේ. හරි අපි හොදි ටික දාගමුනේ. හොදිට මොනවද සෝස්? ඒක සෝස් එකක් වුණාට ඒක පැණි නැහැ. නේද? මේ වාර චිකන් එක හැංගුවේ ඇයි ගන්න? ඒක හැංගුවේ නෑ මේ කටු කන්න කොහොමද කටු කොහෙන්ද? කටු කොහෙන්ද? ඔයාලට තේරෙන්නේ. ඔයාලට ඉතින් ඔයා කටු වෙන්නේ නැති ඔයාලා මේ කටු ගන්න බල්ලද කියන්නකෝ. හරි හරි. ඔයා පොස්ට් නේ මම පොස්ට් නෑ. එහෙම නෙමෙයි කැතයි. මම මෙතන කට්ටක් කාගෙන ඉඳගෙන තමයි කියන්නේ මට මස් කෑල්ල බලනවා කියලා. චිකන්. හරි බලමු කටක් කාලා ළමයි මේකේ අවුරුදු රයිත වෙනකොට ලුණු කෑලි තියෙන්නේ. නෑ. හොඳයි. බිරියානි එක සාමාන්‍ය බිරියානි රසෙම තමයි ඉන්නේ. මට බිරියානි වලදී හිතුවේ අරගෙන. රයිසර වරදක් නෙවෙයි කියන්නේ. වරදක් නෑ මම කියන්නේ. හිතේ මොකක්ද ඒක? හොඳයි. හරි. මේ ලුණු කෑලි හැපෙන එතනම මාතර එකක් තියෙනවා. සක්කාලි. ඕල තක්කල් දැකලා නැහැ බලා ගන්න. මොනවාද කලුයි මුගු හොරාගෙන මට මගේ පැත්තටම මේවා ඉන්නේ. අද මම හරි අමාරුවෙන් කන්නේ මගේ ඇඟිල්ල කැපුණානේ. අත ගන්නවා. බොර වේලා. අමාරුවෙන් කන්නේ ඇඟිල්ල ළමයි කැපුණා. Kikola. Barbecue chicken nanti kan terus warna. Warna rahai. Gordon dinaya, aptelia, moratua, galkis, dahibala. Orang try kara. हमारे खराब मिनट तो एक आलू मुझे तत्काल ही हमारे में तीन है ओ एक कॉल का मार सारा है Ayam mana? वो कापो एक डरी सारा ये mana? इसकी स्पीड गाड़ी स्पीड में स्पीड का Mama kalau ada, kau boleh ini. Ringkian lo? Tin lama ini. Anna. Mana ada kata dari kiannya. Kau mati kerana ke, jadi alu.
Hargui bơ. Hả? Hargui bơ đấy. Mungkin kata mata itu niji mata. Sorry. Ayo karena mata ada niji mata ya. Mata saya dapat sekali barbecue එකක් ගෙදරදී හදලා බලන්න. නේද? ඇයි? හරි ළමයි හිතන විදිහට ඔයාලා කියන්න ඕන මට වැඩිපුරම හොඳට හදන්න පුළුවන් කෑම මොකක්ද කියලා එකට කමෙන්ට් එකක් ඔයාලා දාන්න. මං කියන්න. එපා ඔයා කියන්න පායික අපි ඔයාලට කියන්න කියමු. හරිද? Chili paste. අර නරකයි යන්නේ ඇයි ඔයා එහෙම මොකක්ද අනේ මං gift එකක් දෙන්න හැදුවේ මේ. ඔය ඉතින් gift එකක් දෙනවා කියලා ඔයා කටින් කොට මමනේ විදන් කරන්න ඕන gift එක දෙන්න. ඉතින් නෑ මම කියන්නේ ඉතින් ආනේ හරි කපටි මෙයා. එපා මට එපා. අනේ මම ආසාවෙන් හිටියේ ඒගොල්ලෝ දාන කමෙන්ට් කියවන්න මම මොනවද කන්න කැමති ඒවා කන්න නෙමෙයි මම මොනවද යන්න හොඳටම දන්නේ කියලා. ඒක දන්නවනේ මිනිස්සු. ඉතින් මං ඒවට හිතට එන ඒවා හැම හරියන්න පුළුවන් සාමාන්‍යයෙන්. දැන් අපි මොකක් හරි නම්බර් එකක් ගෙස් කරන්න කියලා ඒ නම්බරේ තියෙන කලාතුරකින් තිබ්බොත් එයා දිනනවනේ. එහෙමද? ඒ වගේ තමයි. මේ මාරින් නෑ කනවා හරියද? ඕ තා චුට්ටේදී මෙහෙම යෝකමේ දෙන්නෙක් විතර කන තුන් දෙනෙක් විතර කන බොනත් වගේ ඒක කොහොම තාත්ත ඇරලා මෙලාට. හරි ළමයි මම නම් කතා කරනවා. ඉතින් ළමයි මොකද්ද වර්ඩ් ෆුඩ් චැලෙන්ජ් එක තමයි ගොඩක් අය දාලා තිබෙක වෙන්නේ. ඒකට අනිවාර්යෙන් ඉතින් මෙහෙම ළමයි මට අද නිදිමතයි ඉන්නේ මට අද හොඳටම නිදිමතයි. කාලය වැඩි වෙලා මම දන්නේ. ඉතින් කතා කරන්න ඕනේ. හරි බර්ඩ් ෆුඩ් චැලෙන්ජ් තමයි ගොඩක් අය ගේන කියලා තිබ්බේ. අපි අනිවාර්යෙන් ගේන්නම්. අපි ඉතින් හිමීට ගේන්නේ දැන් අපි බීසීනි මොකද සතියට එක වීඩියෝ එකයි කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක තමයි දැන් මුළු සතියෙම දාන්නේ. ඉතින් සතිය දෙක තුනක් ගාලා ඕනනම් අපිට සතිය ළඟට සතියෙන් සතිය දාන්න පුළුවන්. හැබැයි අපි සතියේම එක වීඩියෝ එකක් කරන හින්දා මේ තමයි ඉතින් ඔයාලගේ කමෙන්ට් වලට කමෙන්ට් දාලා තියෙන කමෙන්ට් එකට වීඩියෝ ගේන්න බැරි වෙන්නේ. හරිද? බැරි වෙන්නේ නෙමෙයි හිමීට පරක්කු වෙන්නේ. පරක්කු වෙන්නේ. මට පොඩ්ඩක් භාෂා භාවිතය පොඩ්ඩක් අමාරුයි මම තමයි උදව් කරන්නේ. දැන් චුට්ටක් ටැපලෙනවා කියලා ඔයගොල්ලෝ මට මේ ඉතින් මේ ඒ හින්දා තමයි අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ හිතමනාප කරගන්න එපා ළමයි. අමනාප කරගන්න. අමනාප කරගන්න එපා. මේක තමයි අපේ පළවෙනි කමෙන්ට් එකට දාපු රිප්ලයි එක නේද? ඒක තමයි ආගේ රිප්ලයි එක කවුද නමත් මතක නැහැ. දිලූෂ නේද? දිලූෂ මේ තමයි ඔයාගේ රිප්ලයි එක. අපි කාලේ වල මේකෙන් රිප්ලයි එක. දිලූෂ thank you දිලූෂ කෑමක රසයි. මෙහෙම ගොඩක් මේ කියලා බාබකියු එකත් එක්ක මා රසයි. දිලූෂ try කරලා තියෙන ඇති නේද? ඉතින් ඔය දැන් try කරන්න. thank you ඔයාලා try කරන්න මේක අනිවාර්යයෙන්ම. මේක අනික පාඩු නෑ ළමයි මේ බාබකියු එකත් එක්ක ඔයාලට වෙනම ඕනනම් ගිහලා බාබකියු ගන්නත් පුළුවන් එතන. ඉතින් සුපිරි එතන කෑම අපි දැන් try කරේ රයිස් එකයි බිරියානි එකයි. ඊට අමතරව ගමන් හරි තියෙනවද දන්නේ නෑනේ. කේකේව තියෙනවා ඒක ඩිස්ප්ලේ කරලා තියෙනවා. වෙන දිලුෂ අපි try කරන එක රයිස් එකයි බිරියානි ඉතින් යා කියපු විදිහම අපි ඒ දෙක ගෙනාව නේද? ඉතින් thank you දිලුෂ ඔන්නයි පාරක්. එහෙනම් ඉතින් හරිද? නෑ හරි අපි ඊට පස්සේ තව වීඩියෝ එකක් ගේනවා. ඔයාලා දාපු බලන්න ඉන්න ඕගොල්ලෝ වීඩියෝ බලන්න අනිවාර්යයෙන්ම ඔයාලගේ කියන කමෙන්ට් එකට දාන්න අපි මේ වීඩියෝ එක ගේන්නේ කියලා බලාගෙන ඉන්න හැම වීඩියෝ එකක්ම බලන්න ළමයි. මුලින් දාපු වීඩියෝ එක බලන්න අනිවාර්යයෙන්ම සම්පත නිකම් දෙන ලයික් එක නේ ඔක බලන්න. අනේ මෙයා බලෙන් ලයික් කරන්නලු. ඔයාලා කැමති නම් අනිවාර්යෙන් ලයික් කරන්න. ඉතින් අපි ලයික් කරලා තිබ්බේ ඔයාලා කැමති නිසානේ. සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද්ද මොනවද තව කියන්න තියෙන්නේ? ඒව තමයි කියන්න තියෙන ළමයි. එහෙනම් හෙට ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. හෙට කියන්නේ ඔයගොල්ලෝ බලද්දි බලන්න. ඔව් මෙයා කාලි වෙලා ගේම් ගැහුවා ඇත්තටම. මේ මාසේ කොහොම තමයි තිබුණේ. ඒක හොදි පැකට් එකක් ඉතුරුයි. ඒක අපි කෑවේ නැහැ කන්න බෑ.
මෙම ඒක මේ සෝස් එකක් වගේ වුණාට මේ අර ලොකු පැණි රසක් නෑනේ. දැන් සාමාන්‍ය සෝස් පැණි රහයි නෙමෙයි. මම ඒකයි කිව්වේ. මේ ආදරේට නෙමෙයි. හරි. එහෙනම් ළමයි අද මම පොඩ්ඩක් වැඩි ලොකු මූඩ් එකක නැහැ. පොඩි මූඩ් එකකට මේ නිදිමතයි අද මට. ඒකින්ද අපි ඊළඟට ගේන වීඩියෝ එක ඔයාලා දාපු කමෙන්ට් එකට ගේන වීඩියෝ එකක් වෙන්න පුළුවන්. ඉතින් අපි ඉක්මනට වර්ඩ් ෆුඩ් challenge දෙනවා කියමු. ඉක්මනටම දෙන වර්ඩ් ෆුඩ් challenge එක ගොඩක් අය කරලා තිබ්බා නේද? සෝරි ඔයාලා හිතමු නැති විදිහට එන්න පුළුවන් ඔයාලගේ මේකට. අපි පෝස්ට් එක දානවා දාන්න කලින්. පෝස්ට් එක දාලා තියෙනවා ඊට පස්සේ ඒක බලලා බඩු ටික ගෙනහලා අපි මතක් කරමු අපි වීඩියෝ කරන්න සතිය විතර උඩින් නේද? සතිය විතර උඩින් උඹලට දාන්නම් මෙම පෝස්ට් එකක් දාන්නම් ඔයාලා තියෙන වර්ඩ් ෆුඩ් දාන්න අපිට ඒවා අනිවාර්යෙන් අපි ගේනවා. ඊට පස්සේ අපි ඒවා කරනවා නේද? අපි ටික කරනවා බලන් ඉන්න නෙමෙයි. උපරිම කමෙන්ට් 10කට වගේ නේද? එහෙම නෙමෙයි දාන්නනේ. දාන්න එක වගේව තියෙනවත් පුළුවන් නේ. ඉතින් වෙනස් වෙනස් ඒවා බලලා ඒවට අපි අනිවාර්යයෙන්ම ඔයාලා කියන විදිහට අපි චැලෙන්ජ් එක කරනවා. ඒ නැති මෙයා කාලිවල ඔක්කොම කෑවා අපි. එහෙනම් ඉතින් අදට කතාව අවසానයි. තවත් වීඩියෝ එකකින් ඔයාලා ගාවට එන්න. බයි බයි. බයි බයි. සබ්ස්ක්‍රයිබ් කරන්න.